ගේ කෝපයත් දැන් සංසුන් වුණා. ශනිගේ උප්පත්ති කතාවේ අවසන් කතාංගය. ශනිගේ උපත පිටුපස ඇති රහස ශිව දෙවියන්ගේ මැදිහත් වීමෙන් සත්‍ය හෙළි කළේය. ඔබේ පුත්‍රයා අඳුරු වූයේ ඔබේම අධික රශ්මිය නිසා බව ඔබ දන්නේ නැහැ සූර්යයා. ඔබේ බිරිඳ ඡායා දරුවා කුසේ තබාගෙන මා උදෙසා දැඩි තපසක නිරත වුණා. ඇගේ භාවනාවේ තීව්‍රතාවය සහ ඔබේ රශ්මිය එක් වී දරුවාගේ වර්ණය අඳුරු කළා. එහෙත් ඔහුට මහා බලයක් හිමි වුණා. සත්‍යය වටහාගත් සූර්යයා තම මෝඩකම ගැන දැඩිසේ පසුතැවිලි විය. මා මගේම ආදරණීය බිරිඳට සහ පුත්‍රයාට කොතරම්නම් අසාධාරණයක් කළාද? ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් සූර්යයාට ඔහුගේ පෙර තිබූ රන්වන් පැහැය සහ තේජස නැවත හිමි විය. වහාම තම මාලිගයට පැමිණි සූර්යයා මට සමාවෙන්න ඡායා. මගේ අහංකාරය නිසා මට සත්‍යය පෙනුනේ නැහැ. ඉන්පසු ඔහු කුඩා ශනී වෙත ගොස් ඔහුව ආදරයෙන් වැළඳගත්තේය. මගේ ආදරණීය පුතේ, අද පටන් ඔබ මගේ ආඩම්බරයයි. මගේ කෝපයත් දැන් සංසුන් වුණා. මේ අපූරු පවුලේ එක්වීම දැකීමට ශිව දෙවියන්ද සූර්ය මාලිගයට වැඩම කළේය. ඔබේ කෝපයත් බලයත් දැන් නිසි මඟට ගත යුතු කාලය එළඹ තිබෙනවා ශනි. ශිව දෙවියන් ශනිට මහා වගකීමක් බාර දීමට තීරණය කළේය. අද පටන් ඔබ තුන් ලෝකයේම කර්මයට අධිපති දෙවියා බවට පත්වෙනවා. ඒ ආශිර්වාදයත් සමග කුඩා ශනි මහා තේජසින් යුත් බලගතු දේවතාවෙකු බවට පරිවර්තනය විය. ඔහු කර්මඵල දායක හෙවත් සියලු දෙනාට ඔවුන්ගේ කර්මය අනුව විපාක ලබා දෙන ශනි දිව්‍ය රාජයා ලෙස කිරුළු පැලඳුවේය. මම කිසිවෙකුට අසාධාරණයක් නොකරමි. සත්‍යයට සහ ධර්මයට පමණක් හිස නමමි. දෙවියෙකුට වුවද මිනිසෙකුට වුවද තම වැරදිවලට දඬුවම් දීමට තරම් ඔහු අපක්ෂපාතී විය. තම මවට කළ නිග්‍රහයට පියාට පවා දඬුවම් දුන් ශනිගේ බැල්ම එදා පටන් මුළු විශ්වයම ගරු කරන නීතියක් විය.